ඉතින් යාළුවනේ අද මම ඔයාලට මලක් වෙලන විදිහ තමයි කියලා දෙන්නේ බලා ගන්න. මොකද දන්නේ නැති හින්දා දන්නේ නැති අයට තමයි මේ කියන්නේ. මේ මල තමයි මට තියෙන්නේ අද වෙලන්න. ඉතින් මම ඔන්න දැන් මම මල වෙලන්න හදන්නේ. ඔයාලා බලා ගන්න මල වෙලන විදිහ. මම මේකට අරගෙන තියෙන්නේ වෙලුම් පට්ට මේ වගේ ගිනි හිරියා පට්ට තමයි. ඔන්න රත්නපුරේ කොල්ලෝ බලා ගන්න මල් කපලා රා ගන්න හැටි. රා කියන්නේ කඳුල ගන්න හැටි. මෙතන ඉටි කැටේ ගාවෙන් පොඩ්ඩක් තෝරලා තමයි මල වෙලන්නේ. ආට පේනව නේද? ඉතින් පොඩ්ඩක් තෝරලා තමයි වෙලන්නේ. අන්තිම දවසේ තමයි ඒක මේ අන්තිම දවසේ තමයි මේ මොකක්ද දන්නවද? මේ එතන පොඩ්ඩක් තෝරලා තමයි කොහොමත් මේ මල වෙලන්න ඕන. මොකද එතන පොඩ්ඩක් ඉහිරෙන්න ඕන. පළවෙනි දවසේ හොඳට වෙලන්න ඕනේ කියලා එකක් නැහැ. ඒකයි ළඟ ළඟ වෙලා ගන්න ඕනේ අවසාන දවසේ. එතකන් මොකද වෙලුම් හැම මේ දවස් කිහිපයක් දවස් දෙකක් දවස් 3-4ක් වෙලුම් ලිහනවානේ. සමහර ගස්වල දෙක උනත් ඇති. කඳුර ඇල්ලුවාට පස්සේ කඳුල අල්ලනකම් විතරයි වෙලුම් ලිහන්නේ. ඒකයි මම වියත් ඒ කියන්නේ මෙතන ඉඳලා වියත් මනින්නේ යටින් 1යි 2යි 3යි වියත් 3යි වෙලන්නේ. ඒක නිසා අපි හරිනම් මුදුන් හිට බලලා තමයි වෙලන්න ඕනේ ඒක. මේ විදිහට මොකද ඕනවට වඩා වෙලා ගන්නෙ නැහැ අපි. 1යි 2යි 3යි ඔන්න ඔය වගේ වෙලා ගන්නවා. මම වියත් 3ක් වෙලා ගත්තා. මේක ළඟ ළඟ වෙලා ගන්න ඕනේ නැහැ. මේක පළවෙනි පාරනේ. ඒක නිසා දැන් කරන්න තියෙන්නේ ෆෝන් එක රඳවන එක තමයි ලොකුම ගැටලුව. මේ වගේ මේ විදිහට අරගෙන දැන් ඉතින් මේක කොහොම අපනවා. එකලක් විතර වගේ කමාරක් විතර තෝරාගෙන වෙලුම් පට්ටේට පල්ලට මේක ලියාලනවා 3-4 පාරක්. මේ විදිහට ඔන්න දැන් හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි මලක් වෙලන්නේ. ඒකද මම මෙහෙම වෙලුම් ලිහලා මේ දාලා තියෙන්නේ. අන්තම් වෙලලා වෙලුවේ මේ තව දින කිහිපයක් තියෙනවානේ. අවසාන දවසේ මම පෙන්නන්නම් ඔයාලට දැන් තමයි වෙලුම් ලිහලා ඉවර කියලා. එතකොට එදාට තමයි මේ ටික ළඟ ළඟ හොඳට වෙලා ගන්න. ඒත් පල්ලේ ටික ඕනේ නැහැ. මේ අවසානට එන්න මල කොට වෙනවනේ. කොට වෙන හින්දා මේ මෙන්න මේ ඊට ප්‍රමාණය අඩියක් අඟල් 10ක් විතර වගේ හොඳට ළඟ ළඟ වෙලා ගන්න ඕනි. එතනින් පල්ලේ ටික මේ වගේ ඈතින් ඈතට එහෙම වුණාට කමක් නැහැ. මොකද මේ ටික විනාඩි ඉක්මනට කපලා දාන ඉටි ටිකනේ. ඒක නිසා මේ පින්න බාන නිසා මල ඔන්න දැන් සමහර විට මේ පින්න බාන නිසා මේ
කොළපතක් තියලා යන්නත් ඕන. මොකද මේ මල්ලිය හොඳට වේලිලා තියෙන හුණු ගාපුවන් මල වේලු අවුවේ දැම්මට තෙමෙන්නේ. ඒකයි මේ එතන ලොකු සාත්තරයක් තියෙනවා. ඒක නිසා මේ මල අනිවාර්යෙන් කිනි බෑවට මොකුත් වෙන්නේ නැහැ. මේ විදිහට හොම දැන් නම් කොළපතත් මම තියලා තියෙන්නේ. එහෙම නැති වුණත් මල එහෙම මේ උණු ගාපුවාම මොකුත් වෙන්නේ නැහැ. මලේ වතුර උරන්නේ නැහැ මලට. ඔන්න ඉතින් කොල්ලනේ මල නම් වෙලලා ඉවරයි. මේක කඳුල මේක දැන් හෙට උදේට වුණත් අල්ලන්න ඉඩ තියෙනවා. ගොඩක්ම ඉඩ කඩ තියෙනවා. ඒක නිසා ඔන්න කොල්ලනේ මම බේත් තියපු විදිහත් ඔයාලා බලන්න ඇති මම දාලා තිබුණානේ. එහෙනම් මල වෙලෙන වීඩියෝ එකකුත් ඔන්න මම ඔයාලට දුන්නා. එහෙනම් ඉතින් කොල්ලනේ පරිස්සමින් ඉන්න. රස්විල යනකොට පරිස්සමින්. එහෙනම් ඉතින් කොල්ලනේ ඔන්න මම අදට මෙතනින් නවතිනවා. ජය වේවා. පරිස්සමින්